හෙලෝ හැමෝටම ඔයාලා හඳුනනවානේ ජෝන් සීනා කියන නම. WWE එකේ ජයග්‍රාහකයෙක්, නළුවෙක් සහ සත්‍ය ආදර්ශකයෙකු. ඔහුගේ සම්පූර්ණ ජීවිත කතාව අද අපි බලමු. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඇමරිකාවේ උපන් සීනාගේ උපන්දිනය වන්නේ 1977 අප්‍රේල් 23. ඔහුගේ පවුලේ සහෝදරයන් 5 දෙනෙකි. ඔහු පවුලේ දෙවැනියාය. පුංචි කාලයේම ව්‍යායාම ක්‍රීඩාවලට ඔහු ගොඩක් කැමති. ස්ප්‍රින්ග්ෆීල්ඩ් කොලෙජ් එකේදී ඔහු ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. පසුව එක්සීරියස් ෆිසික්ස් වලදී පාඨමාලාවක් උසස් ගතියට ඉගෙනගෙන බොඩි බිල්ඩින් ලෝකයේ පැත්තට හැරෙයි. පසුව ජෝන් සීනා අධ්‍යාපනය නිමා වෙනවත් සමග ඔහු එදිනෙදා ජීවත්වීමට මුදල් උපයා ගැනීමට ලිමෝසියන් මෝටර් රථ රියදුරෙක් ලෙසත් කටයුතු කර තිබෙනවා. ඔහු 2000 දී WWE එකට ඇතුළත් වුණා. 2002 දී තමයි ඔහු ගොඩක්ම ප්‍රසිද්ධ වන්නේ. පසුව වර්ල්ඩ් ලයිෆ් ජිමික් එකෙන් රැප් කරන්නත් ආරම්භ කළා. ඔහුගේ ජයග්‍රහණ ලයිස්තුව විශාලයි. WWE චැම්පියන්ෂිප් 13 වතාවක්, W Heavyweight චැම්පියන්ෂිප් 3 වතාවක්, රොයල් රම්බල් ජය 2008 සහ 2013. WrestleMania වල සෑම වතාවක්ම টপ ලෙවල් මැචස්. ඇත්තටම ඔහු WWE එකේ 2005 2016 තෙක් සදාකාලික ප්‍රමුඛයා. 2006 දී The Marine චිත්‍රපටයෙන් ආරම්භලා Bumblebee, Ten Week F90, Peacemaker වගේ පොපියුලර් රූල්ස් තියෙනවා. HBO Max වල Peacemaker සීරීස් එකෙන් ඔහුගේ තවත් පැත්තක් ලෝකයට පෙන්වලා. Never give up කියන වචන 3ක් ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරා. ඒ වගේම ජෝන් සීනා කියන්නේ ගොඩක් සමාජ සත්කාරවලට උදව් කරපු පුද්ගලයෙක්. The Rock, Edge, Randy Orton, Brock Lesnar ඔහුගේ විශාල සටන්කරුවන්ය. 2025 දෙසැම්බර් 14 දින ජෝන් සීනා රෙස්ලින් වලින් ඉවත් වුණත් ඔහුව කවදාවත් මේ ලෝකේ අමතක නොවන නාමයකි. ඔහුගේ ජීවිත කතාවෙන් ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. උත්සාහය, සැලකිල්ල සහ අපි කවදාවත් කවම දේවත් අත නොහැරීම. මේ වීඩියෝ එක ඔයාලට මොටිවේෂන් එකක් වුණා නම් like කරන්න, subscribe කරන්න. වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න, share කරන්න. එහෙනම් තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.